පුළුන් කොට්ට නෙවෙයිනේ. හරි. ඉතින්නේ බුද්ධත්වයට පත් වීම තියෙනවා. උතන තියෙනවා බුදු පිළිම පහක් නිර්මාණය කරලා. දැක්කද? අර වටේ. ඊපස්සේ තෝරලා තියෙනවා. ඔව් ඔව්. තෝරන්නේ ගෙවල් හතර ඇතුළේ කුඩාවට බුදු පිළිම තියෙනවා. හැබැයි ඔය වජ්‍රය කියන්නේ ආයුධයක්. ඒක තියෙන්නේ මාර්යාටයි ඉන්ද්‍ර දෙවියන්ටයි විතරනේ. તો දැන් කියන්නේ බුදුහාමුදුරුවෝ අර මාර්යා පරාජයට පච්චරජ්ජී මේකෙන් දමලා ගහනවා හානියක් වෙන්නේ නැහැ. ඒ මත උන්වහන්සේ වැඩ සිටිනවා කියන සංකේතත් වල තියෙන්නේ. ඒ හින්දා කියනවා වජ්‍රාසනයේ මත වීරාසන කෙනෙකුගෙන් බුද්ධත්වයට පත් වීම කියන්නේ. ඒකට මේ කියන්නේ තෞතිසාදී ලෝකයට වැඩම කරලා මාතෘ දිව්‍ය රාජයාට අභිධර්ම දේශනා කිරීම කියන එක. ඒ දිව්‍ය ලෝකයක් කියලා ඇත්තටම කවුරුත් ගිහිලා නැහැ නේ. නෑනේ ඔව්. එහෙනම් කලාකරුවා පෙන්වන්න ඕනේ මේ තියෙන්නේ දිව්‍ය ලෝකයක් කියලා. එතකොට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ පළවෙනි සාධකය තමයි මේක ස්වභාවික ලෙනක් නෙවෙයිනේ. නෑනේ. දැන් සිරස දෙපැත්තේ දෙවිවරු දෙන්නෙක් වැඳගෙන ඉන්නවා. තව දෙන්නෙක් පවන් සරනවා. ඔව්. කළු ගලෙන් නෙලලා තියෙනවා. ඒක චිත්‍ර වලින් දෙවිවරුන්ගේ රූප ඇඳලා තියෙනවා. පිළිමෙට රත්තරන් ආලේප කරලා තියෙනවා. මුතු කුඩේට මැණික් ගල් ඔබ තියෙන චක්‍රවදේට චූට සිදුරු තියෙනවා දැක්කද? හිතන්නකො දැන් මේ වගේ ලෙන කාරණාවක දැන් මේ තාක්ෂණය අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ලංකාවේ හැමතැනම ඇත්තෙත් නෑනේ. මේක විශේෂ මේ ගල් කණුත් එක්කම ඉතුරු කරලා ඒකනේ. ගල් කණුත් එක්කම තමයි ඉතුරු කරලා තියෙන්නේ. නම් අර හේඳන බලක් දන්නේ කොහෙන් හරි ගෙනත් තිබ්බ ගල්. ඔව් ඔව්. බුදුහාමුදුරන්ගේ පරිනිර්වාණය. ඔව්. දැන් මේක කොහොමද කියන්නේ මේ කියන්නේ පරිනිර්වාණය කියලා? අර ලක්ෂණ තියෙනවා නේද කකුල් එක කකුලක්. ප්‍රධාන කාරණා කීයක්. පළවෙනි කාරණාව තමයි දිනෙත් අඩවන්. S2 භාගයට පීවිලානේ තියෙන්නේ. කම්පෙති පේනති බොහොම අප්‍රාණිකයි කඩා හැලිලා තියෙන්නේ. තුන්වෙනි කාරණාව තමයි සැතපෙන වනං කම්බුලට යට කරගෙන සැතපෙන්නේ මේ පිළිමේ සිරස පස්සට ගිහලා අත එළියට ඇවිල්ලා ඉස්සරහට එළවෝ. කොට්ටේ බන්න යටට ගිලුණු ආකාරය කියන්නේ දැන් කෙනෙක් මරුණට පස්සේ ඇඟ බරයි සහැල්ලුවක් නැති බව දක්වන්නේ. පාව්. කොයිතරම් තාත්විකව නිර්මාණය කරලා තියෙන පුළුන් කොටයක් හා සමානයි. එන බඳපටිය පේනවද කියලා? තියෙනවා. පේනවද බඳපටිය කොහේ කියන්නේ මේවා යට යද්දි තමයි බඳපටිය මතුවලා තියෙන්නේ. උඩාක පණ නැහැ වැලෙමිට ළඟින් පාත් වෙනවා. කොහොම ඔය පැත්තෙන් ඉඳලා බලන්න කපු ප්‍රදේශය දැන්. හිතාගන්න බෑ විශ්මයටපත් වෙනව නේද? නෑ කෙනෙක් විශ්මයටපත් වෙනවා. විශාල කළුගල් පර්වතයක් තමයි. ගොඩනැගිලි වලට අවශ්‍ය කළුගල් සපයගෙන ඉතුරු ටික කොටසෙන් පන්සල හදලා ඉන්නේ. ඒක දැන් ගල් විහාරය කිව්වට මේකේ නම ඇත්තටම ගල් විහාරය නෙවෙයි. උත්තරාරාමය. උත්තරාරාමය. මොකද රජමාලිගාවට උතුරින් පිහිටි ආරාමය. ඕක තමයි තේරුම.